ඉතින් ඔබ කැමතිද මේ ලක්ෂයක් ඉතුරු කරලා ලක්ෂ 100ක් විතර වියදම් වෙන වැඩක් කරගන්න? හොඳයි. අපි බලමු මොකද්ද මේ කතාව. ඇත්තටම මට මේ කතාව හරිම මගේ අමතක නොවන සිද්ධියක් තියෙනවා. මම විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ තමයි අපි සිවිල් ඉංජිනේරින්ග් වලට යන්නේ. ඉතින් යනකොට අපේ මම හිතන්නේ මගේ මේ සමකාලීන ගොඩක් දෙනෙකුට මේක මතක තියෙන්න ඕනේ. අපි අපේ සිවිල් ඉංජිනේරින්ග් සෙක්ෂන් එකට ගිහිල්ලා මේකේ ලොබි එකේ තියෙනවා මේ පීසා වල ඇලවෙන කුළුණ පින්තූරයක් අතින් ගත්ත කාටුන් එකක් මේක. පින්තූරයක් අතින් ගත්ත එක්කෙනෙක් කියනවා ලීර 600ක් ඉතුරු කරගන්න පුළුවන් අපි සොයිල් ඉන්වෙස්ටිගේෂන් කරේ නැත්තම් කියලා. ඉතින් දැන් ඔබට චිත්‍රයක් මැවෙනවා ඇති මේ පීසාහි ඒ කියන කුළුණ අද අපි මොන නමින්ද හඳුන්වන්නේ කියලා. ඇලවෙන කුළුණ. ඉතින් මම මේ කතාව එකෙන් පටන් ගත්තේ ඇත්තටම ඔබ දන්නවා මේ පීසා වල ඇලවෙන කුළුණ ඇලවෙලා තියෙන්නේ මොකද? එතන තිබිච්ච සොයිල් ප්‍රශ්නයක්. පොළොවේ තිබිච්ච ප්‍රශ්නයක් නිසා. දැන් අපි කොහොමද මේක දැනගන්නේ? දැන් අපිට කොහොමද මේක බලපාන්නේ? ඒක තමයි බලන්න ඕනේ. හැබැයි දැන් අමතක කරන්න එපා මේ පීසාහි ඇලවෙන කුළුණ සිද්ධිය උනේ 1173. දැන් අපි ඉන්නේ ඊට වැඩි අවුරුදු තව 1000කටත් විදිය මම දැන් කිට්ටුව ඉස්සරහට ඇවිල්ලා. හැබැයි මම මේ කතාව කියන්න හිතුවේ අවුරුදු 1000ක් විතර ගිහිල්ලා තාමත් මම හිතන්නේ මේ ඒක නම් කාටුන් එකක්. නමුත් අද කාලේ ගත්තත් මට හිතෙනවා තාම මේ සමහර අයට මේකේ තියෙන වටිනාකම වැදගත්කම තේරිලා තියෙනවද කියලා. සමහර විට දැන් අපි ළඟට එන සේවාදායකයොත් එක්කත් අපිට සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. මම ඉතින් ගොඩක් වෙලාවට උදාහරණ ගන්නේ මේ වෛද්‍යවරුන්ගේ පැත්තෙන්. ඒ කියන්නේ මම අහනවා එයාලගෙන් ඔබ මේ ලේ පරීක්ෂණයක් කරන්න නැතුව මේ බෙහෙත් බොන්න කැමති වෙනවද? සීනි වලට වගේ. එතකොට තමයි යන්තම් හරි මේක තේරෙන්න ගන්න. ඉතින් මට හිතුණා මේක තව අපි හැමදෙනාම බෙදා ගන්න ඕනේ කියලා මේ කතාව ගැන. ඉතින් අද මාතෘකාව සොයිල් ඉන්වෙස්ටිගේෂන්. නැත්නම් අපි බිල්ඩින් එකක් කරනවා නම් ෆවුන්ඩේෂන් එක කරන්න අවශ්‍ය කරන මූලික තොරතුරු සොයා ගැනීම සම්බන්ධව කරන කතාවක්. එතකොට දැන් මොකද්ද බලමු සොයිල් ඉන්වෙස්ටිගේෂන් එක කියන්නේ. ඇත්තටම සොයිල් ඉන්වෙස්ටිගේෂන් එක කියන්නේ පස් ගැන අධ්‍යයනයක් කරන්න. පස් අධ්‍යයනය කරන එක අපිට විවිධ පැති තියෙනවා. බට් මේන්ලි ගත්තොත් අපි මේ කතා කරන්නේ මේ බිල්ඩින් එකක් හදනකොට ඒ බිල්ඩින් එකේ අදාළව අපි කළ යුතු පරීක්ෂණ ටිකක්. ඒක තමයි මේ සොයිල් ඉන්වෙස්ටිගේෂන් කියලා කියන්නේ. අද මගේ සාකච්ඡාව ඉතාම බ්‍රීෆ්. අපි තව ඉස්සරහ වෙන මාතෘකාවකට කතා කරයි. නමුත් මම අද බොහොම බ්‍රීෆ්ලි කතා කරන්නේ ඇයි අපිට මේක ඕන වෙන්නේ කියන එක පමණයි. දැන් එතකොට සොයිල් ඉන්වෙස්ටිගේෂන් එකෙන් අපි සොයා ගන්නවා මේ අපි හදන බිල්ඩින් එකේ යට තියෙන තැන යට මොනවා තියෙයිද කියලා. සොයා ගන්න උත්සාහ කරනවා. ඇයි ඒක අපිට වැදගත් වෙන්නේ? ඒ තමයි එතන යට තියෙන ස්වභාවය අනුව තමයි අපි මේ බිල්ඩින් එක ෆවුන්ඩේෂන් එක තීරණය කරන්නේ. ඊට අමතරව බිල්ඩින් එකේ සයිස් එකත් එක්ක. සමහර බිල්ඩින් විශාලයි, සමහර බිල්ඩින් පොඩි, සමහර බිල්ඩින් උසයි. ඒතර මේ එක එක අනුව අපිට තීරණය කරන්න වෙනවා මේ බිල්ඩින් එකට මොන වගේ ෆවුන්ඩේෂන් එකක් ඕනද. දැන් ඒ තීරණය ගන්න ඉංජිනේරුවෙකුට අත්‍යවශ්‍යම දේ තමයි අර ડોක්ටර් කෙනෙකුට අපි කියන්නේ බ්ලඩ් රිපෝට් එක නැත්නම් මොන හරි රිපෝට්ස් බලනවා වගේ අපිට අත්‍යවශ්‍යම වලින් එකක් තමයි සොයිල් ඉන්වෙස්ටිගේෂන් රිපෝට් එක. එතකොට හැබැයි දැන් අපි අතනම කල්පනා කරමු පළවෙනි ඉස්සෙල්ලම බලමු. දැන් මම හිතන්නේ ඔබ මේ මම අහන් ඉන්න දේ ඊළඟට කල්පනා කරලා දැන් මොනවද රිස්ක් එක? ඇයි අපි නොගත්තොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ බලමු ඇයි නොකරන අය මොනවද කරන්නේ? ඇයි එහෙම කියන කතා ටික කියලා. මුලින්ම බලමු මොකද්ද රිස්ක් එක? පළවෙනියම අර මම කලින් කිව්වා වගේ අර කුළුණ ඇලුනා වගේ දැන් ඔබටත් ඒ වගේ ප්‍රදර්ශන මේ බිල්ඩින් එකක් හදන්න බෑනේ. මේක ඔබට තමයි මේකේ දුක විඳින්න වෙන්නේ. ඒ මොකද අපි හරියට පොළොව ගැන දන්නේ නැතුව. ඊටාම අඩමාන සහගතව අපි කියන assumptions based කියලා. අඩමානෙට අපි තීරණය කරලා මොන හරි ෆවුන්ඩේෂන් එකක් දැම්මු. පළවෙනියෙන් මේක ඔබට හානියක් වෙනවා. හානිය මොකද්ද? ඔබගේ බිල්ඩින් එක හරි විදිහට තියාගන්න බෑ. එක්කෝ එක සෙටල් වෙනවා. ඒ කියන්නේ බහිනවා. බහින එකත් ගොඩක් දුරට වෙන්න පුළුවන්. මොකක් හරි එක පැත්තක්. ඒ බහිනකොට නිකන් තියෙන්නේ නැහැ. සමහරවිට ඒක බහිනවා. සමහරට ඒක ක්‍රැක් වෙනවා. ඊටත් වඩා ඔබට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි සමහරට මේ වගේ හරි අධ්‍යයනයක් කරන්න නැතුව බිල්ඩිමක් හදලා ඔබගේ ළඟ තර්ඩ් පාටි අල්ලපු ගෙදර කෙනාට එන ප්‍රශ්නේදී ඔබ නතර වෙන්න ගිහිල්ලා කොහෙද? උසාවි. ඒ කියන්නේ නැත්නම් මේක ලීගල් ඇක්ෂන්ස් වලට යන්න පුළුවන්. නැත්නම් තව කෙනෙක්ගේ තීවිච්ච හානියකටත් අපිට මේ සමහරට වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේක තමයි තියෙන රිස්ක් එක.
ඉතින් මේක සුළු කොට තකන්න බෑ. මම මේකේ තියෙන බරපතලකම තවත් කියන්නම්. බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එකේ බිල්ඩින් වල ප්‍රශ්න වලින් 80%ක් විතර එන්න පටන් ගන්න නැත්නම් ඇවිල්ලා තියෙන්නේ පොළොව සම්බන්ධ වෙච්ච ප්‍රශ්න වලින්. පොළොව සම්බන්ධ ප්‍රශ්න 80%කට වැඩි. ඒ කියන්නේ ඔබට තේරෙනවා ඇති මේක කොච්චර අපිට තීරණාත්මක සාධකයක්ද කියලා බිල්ඩින් එකක් හදනවා. දැන් මේක නොසලකා හරින මම දන්නවා මම මේක අහන අයත් ඉන්න පුළුවන් ගොඩ දෙනෙක් මේ අපිට මම කියන්නම් කොමන් එක්සාම්පල් එක තමයි අපි නිකන් අපිටත් නිතර අත්දකින දෙයක්. එහා ගෙදර එහෙම කරේ නෑ. මේ පැත්තේ එහෙම වුණේ නෑ. මෙතන පස මුකුත් වෙලා නෑ. අර ගෙදර හොඳට තියෙනවා. මෙන්න මේ වගේ අපිට නිතර හම්බ වෙන කතා. ඒ කියන්නේ තමුන් පොඩක් ඒ කියන්නේ මම අර කියන්නේ රුපියල් ලක්ෂය. ඔහු මොකක් හරි මුදල ඒ වෙලාවද ඒගොල්ලන්ට ලොකුයි. එහෙම නැත්නම් මේ වියදම අවම කරගන්න ඒගොල්ලෝ කියනවා නෑ එහා පැත්තේ ගෙදර ප්‍රශ්නයක් වෙලා. අපිට එහෙම කරන්න පුළුවන් නේ කියලා. ඉතින් මේවා තමයි අපි කොමන් අපිට නිතර අහන්න ලැබෙන කතා. හැබැයි අමතක කරන්න එපා. පොළොව කියන එක හරිම අමාරුයි. විශේෂයෙන් අපේ ලංකාවේ තියෙන මේ මම හිතන්නේ අපේ දැන්ට ගත්තොත් අපි අර මට මෙහෙම කියන්න පුළුවන්. හොඳ ඉඩම් නැත්තම් ඊටාම බිල්ඩින් හදන සුදුසු හොඳ ශක්තිමත් පස් තියෙන ඉඩම් අද වෙනකොට සෑහෙන පාවිච්චි වෙලා ඇවිල්ලා දැන් අර ඊළඟ මට්ටමේ ඒවා තියෙන අපි වගුරු වල ගෙවල් හදන්නේ. මාෂි ලෑන්ඩ්ස් soft soils එක ඒවා කරන්න යනවා. එතකොට දැන් සමහර විට ඔබ විශ්වාස කරන එකක් නැහැ මේ ගෙදරට ඉඳලා මීටර් 10ක් එහා පැත්තට යනකොට පස අරකට වඩා සම්පූර්ණ වෙනස් ගතියක් එනවා. ඒකෙන්ද අපිට කොයිම වෙලාවකවත් අර පැත්ත එක හොඳයි. එහෙනම් අපි ඒකත් මේකට කරමු කියලා වගේ කියන්න හරි අමාරුයි. හැබැයි එහෙම කියන්න පුළුවන් අය ඉන්නවා. ඒක තමයි ඒ නිපුණත්වයේ තියෙන වෘත්තීයමය ඒ සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් සමහරලාට ඒක ජජ් කරයි. ඒගොල්ලෝ ඒක සොයාගන්න ක්‍රම තියෙයි. ඒවා පාවිච්චි කරලා එහෙම කෙනෙකුට තීරණය කරන්න පුළුවන් ඇත්තටම මේ ඔයාගේ තියෙන ප්‍රශ්නේ අර පැත්තේ ප්‍රශ්නෙට සමානද නැද්ද කියලා. එහෙම නැති අවස්ථාවක soil investigation එකක් කරනකොට ඒක නෑ අර එහා පැත්තේ ගෙදර මෙහෙම වුණා. මෙතන ලොකු බිල්ඩිමක් නෙවෙයි තියෙන්නේ. මේක හරි පොඩි බිල්ඩිමක්. තට්ටු දෙකයි තියෙන්නේ. අපි මං හිතන්නේ මම මේ ප්‍රශ්න නිතරම ගේන්නේ මං හිතන්නේ මේ අපේ මේ නිතරම ගෙවල් දොරවල් හදන අය තමයි විශේෂයෙන් මේක බලපාන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතන්න පුළුවන් මේක අපිට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකෙම හිතන්න බෑ. මම මගේ තවත් උදාහරණයක් කියන්නම්. මම කලින් වැඩ කරපු එක ආයතනයක දී අපිට සිද්ධ වුණා මේ ඒක මේ foreign funded projects වගේ කරේ. අපිට තියුණා බිල්ඩින්ග්ස් වගේක් හදන්න තිබුණා මේ කොළඹින් ගොඩක් ඈත බැටිකලව පැත්තට. අපි දන්නවා දැන් මේ හැරි සොයිල් එක අපේ අත්දැකීමෙන් දන්න අපේ පෙනුමෙන් අපි දන්නවා මේ සොයිල් එක හොඳ නැහැ කියලා. දැන් අපිට අපේ උඩිනුත් අපිට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. ඇයි මේවට ඉන්වෙස්ටිගේෂන් කරන්නේ? මේ සොයිල් එක ප්‍රශ්න පොඩි නේ ගෙවල් කියලා. බිල්ඩින්ග් කියලා. තටි සමහරව තනි තට්ටුව, සමහරලා තට්ටු දෙකයි. ඇයි එහෙම කරන්නේ? හැබැයි මේක අපිට මේ පීඩනේ එන්නෙත් අපි වගේම ටිකක් උඩින් ඉන්න කණ්ඩායමකින්. පස්සේ ඉතින් අපිට මේ පීඩනේ මම මේ කියන්නේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. අපි මේ පීඩනයට අපි පුහුණු දුන්නා වෙලාව අපි කොහේ හරි ඕගොල්ලෝ බාර ගන්නවද එහෙනම් මේකේ ෆවුන්ඩේෂන් එක. පුළුවන්ද බාර ගන්න? පුළුවන් නම් අපිට ලියලා දෙන්න. මොකද ඒගොල්ලොත් වෘත්තීමය තත්ත්වයේ හිටපු අය. ඊට පස්සේ ඒගොල්ලන්ට තේරුණා අපි මේ කියන එකේ බරපතල. බොහොම ඉක්මනට ඒගොල්ලෝ කැමති වුණා ඊට පස්සේ නෑ අපි කරමු කියලා. ඉන්වෙස්ටිගේෂන්. ඉතින් ඒකින්ද සොයිල් ඉන්වෙස්ටිගේෂන් එකක් කියන්නේ ඒ වගේ ඊටාම වැදගත් වෙන අපේ බිල්ඩින් එකේ වැලියු එක ඔයාලා අපි try කරන මේ හොඳ කරන ෆිනිෂර්ස් මේ ඕන දෙයක් විනාශ කරලා දාන්න පුළුවන් සාධකයක්. ඒක අමතක කරන්න එපා. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් ඇත්තටම දැන් අපි සොයිල් ඉන්වෙස්ටිගේෂන් එක අද කාලේ වෙනකොට අපි කොච්චරක් විතර වියදම් කරයිද? ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ දැනගන්න කැමති වෙයි. එතකොට ඒක ෆෝකාස්ට් එකක් නේ. දැන් උදාහරණයක් විදිහට අද අපි ගත්තොත් සාමාන්‍යයෙන් මිලියන 20 30 40 වගේ රේන්ජ් එකේ ගයක් කියලා ගන්න. ඒ වගේ ගෙදරක soil investigation cost එක සාමාන්‍යයෙන් ඒකෙන් 0.5 නැත්නම් 1% කියන වගේ මට්ටමේ තමයි වියදම් වෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 2ක් 4ක් අතර වගේ මිලක් තමයි මම කියන්නේ මේ ටිකක් ලොකු මේ කියන්නේ හොඳ full scale investigation එකක් කරත් ගෙදරකට මේ වගේ මිලක් තමයි යන්නේ. මම මේක අදහස දෙන්නේ ඔබ මේ සේව් කරගන්න නැත්නම් ඉතුරු කරගන්න හදන මේ මුදල ඔබට විශාල ප්‍රශ්නයක් අනාගතයේ ඇති කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක දැනුවත් වෙලා අපි කටයුතු කරොත් මම ආයිපාරක් කියන අපි සාර්ථක ප්‍රොජෙක්ට් එකක් ඉවර කරනවා.
ඉතින් හැබැයි soil investigation ගැන අපිට තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඒක සමහර දේවල් ඉතාම වැදගත් වෙයි. මොකද දැන් ඔබට soil investigation කිව්වහම තේරෙන්නේ මේක නිකන් පොළොව යට තත්ත්වයේ තේරුම් ගන්නවා කියන එක. එතකොට මේකේ කරන එක එක ක්‍රම, ඒක හරහා ඔබ දකින දේවල්, පොළොවේ ස්වභාවයන්, මේ වගේ ගොඩාක් කාරණා අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. ඒක මේ වගේ විනාඩි කිහිපයකින් අපිට සාකච්ඡා කරන්න අමාරුයි. ඒකින්ද මම බලාපොරොත්තු වෙනවා මේ ඔබගේ දැනගැනීම පිණිස නැවතත් මේ වගේ කෙටි වීඩියෝස් ටිකක් කරන්න, සාකච්ඡාවක් කරන්න. මොනවද මේ ෆවුන්ඩේෂන්ස් කියන්නේ නැත්නම් soil investigation සහ ඒ අතර තියෙන සම්බන්ධතා ප්‍රශ්න ගැන මීට වඩා කියන්නේ පැහැදිලි වෙන මම අද කතා කරේ අවශ්‍යතාවය ගැන විතරයි පැහැදිලි වෙන ඔබටත් සමහරවිට මේ ටෙස්ට් එකක් ගැන යම් අදහසක් ගන්න පුළුවන් වර්ගේ වැඩසටහන් කීපයක් කරා. ඉතින් මාත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.